සරණයි අනුර මහත්තයා. ලංකාව ඇතුලේ තියෙන ඩීසල් ටික නිකම් බොරුවට ගණන් කර ඇර මිනිස්සුන්ව මරන් කනවා මේක. ඒ අර්බුද ඉවරනකොට ලංකාවේ තෙල් අඩුවේ කියලා හිතනවා. ඇයි බුදුන් වහන්සේ මේ ජොබ් හරියන්නේ නැත්තේ? පෙනෙනවා රස්සාවල් නැතුව ලතවෙන අයට පෙනෙනවා අලුත්ම මගක්. මේක තමයි ස්මාර්ට් අංජනම. කොහේ හිටියත් ජොබ් එක ඔයා ඉන්න තැනටම ගේන ප්‍රොෆිට් ඇප් එක. ඉලෙක්ට්‍රීෂියන්, ප්ලම්බර්, වඩුකාර්මික, පෙදරේරු, ඔටෝ මැකෑනික් සහ පේන්ටර් මේ කාටත් දැන් වැඩ වැහි වහින්නේ ප්‍රොෆිට් ඇප් එකේ. අදම ඩවුන්ලෝඩ් කරගන්න. ප්‍රොෆිට් ඔබගේ ස්මාර්ට් ජීවිතයට විශ්වාසවන්ත අත්තරක්. තෙල් මිල ගැන මොකක්ද කියන්නේ? තෙල් මිල ගැන ලෝක ආර්ථික අර්බුදයක් තියෙන්නේ. ඔව්. ලෝකේ අර්බුද ඉවරනකොට ලංකාවේ තෙල් අඩුවේ කියලා හිතනවා. අර්බුදේ අඩුවෙනු අඩුවේ. අඩුවේ. බලන්න. ඈ? ඊයේ වැඩි කරානේ ආයේ. වැඩි ගණන් වැඩි වුණා. ඒකනේ. කරන්න ගියා. ඈ? කරන්න ගියා. අඩු කරන්න කියන්නේ? අඩු කරේ? තෙල් මිල ගැන මොකක්ද කියන්නේ? ඈ? මම එන ඉතින් කියලා යනවා තමයි ඉතින්. ඊයකින් වැඩි වෙලා ඉන්නේ කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ නේ. ඉතින් අපි මේ උදේ පාන්දර අපි දන්නේ. පැට්‍රල් රුපියල් 12කින් වැඩි වෙලා තියෙනවා. $12. හරි යාර සරණයි අනුර මහත්තයා. ඩීසල් එක නැවක් පෙන්නන්න කියන්නේ මොකද දෙන්නේ කියලා. ලංකාව ඇතුලේ තියෙන ඩීසල් ටික නිකම් බොරුවට ගණන් කර ඇර මිනිස්සුන්ව මරන් කනවා මේක. ඒකනේ කරන්නේ. ඇත්ත කතාව. රටේ තියෙන තෙල් ටික විතරයි මේ ගණන් වැඩි කරන්නේ. පිට රටකින් ආවේ නැහැනේ තාම නැවක්වත්.